අයිවන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ MCP නැත්නම් Modern Context Protocol කියන එක ගැන. මේක large language model කියන concept එකෙන් පස්සේ මේ ඊටම මෑත ඉතිහාසයේ අවුරුදු නොවැම්බර් වගේ ආපු concept එකක්. හැබැයි අද වෙනකොට ලොකු companies ගොඩක් මේ MCP කියන concept එකත් එක්ක ඉස්සරහට යනවා. මේක මොකක්ද? මේකෙන් මොනවද වෙන්නේ? කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවද? ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්ද වගේ දේවල් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගිය සති දෙක ඇතුළේ වෙච්ච තාම සුවිශේෂී සිද්ධි කීපයක් දෙක තුනක් අපි එළියට අරන් බලමු. ඒව ඇතුලේ මේ තාක්ෂණය කියන එක කොයිතරම් වේගෙන් වෙනස් වෙනවද? ලෝකෙ කොයිතරම් වේගෙන් වෙනස් වෙනවද? අපි කොච්චර වේගෙන් මේවට ඇඩැප්ට් වෙන්න ඕනේද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ඉන්නේ ඇන්ඩ්‍රිච් කපාත්. ඇන්ඩ්‍රිච් කපාත් කියන්නේ ඔයගොල්ලෝ නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි මෙයා අද වෙනකොට ලෝකේ ඉන්න AI තාක්ෂණයත් එක්ක යන ප්‍රමුඛම කීප දෙනා අතරේ ඉන්න කෙනෙක්. ටෙස්ලා ආයතනයේ ප්‍රධාන software engineer. ඔහු පහුගිය අවුරුදු එකමාර ඇතුලේ විවිධ දේවල් කීපයක් ලෝකෙට අඳුනලා දුන්නා. මේකේ වැදගත්ම එකක් තමයි මේ vibe coding කියන එක. vibe coding කියන එකෙන් අදහස් වෙන්නේ ඔයගොල්ලෝ අපි වගේ මේ coding knowledge එකක් නැති හැමෝටම software එකක් තනියෙන් develop කිරීමේ හැකියාව අද වෙනකොට තියෙනවා. අද තියෙන tools පාවිච්චි කරලා සම්පූර්ණ ඉංග්‍රීසි දැනුම විතරක් භාවිතා කරලා ඇත්තනම සිංහල දැනුම වුණා තමිල දැනුම වුණා පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. නමුත් translate කරද්දී විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි දැනුම පාවිච්චි කරලා plain English වලින් වාට ඕන දේ මොකක්ද කියන එක විස්තර කරලා වාට ඕන කරන විදිහේ app එකක් develop කිරීමේ හැකියාව තියෙනවා coding කියන දැනුම නැත. එතකොට මේ ඇන්ඩ්‍රේ කපාත් introduce කරපු coding මේ system එකට introduce කරපු වචනේ තමයි vibe coding. මේ vibe coding කියන්නේ ගිය අවුරුද්දේ 2025 පෙබරවාරි ඔහු ඒක ඉදිරිපත් කරගෙන පස්සේ ලොකු ආందోලනයක් ලෝකේ පුරාම ඇති වුණා. එතන ඉඳලා ඇන්ඩ්‍රේ කපාතේ විවිධ දේවල් කීපයකටම සම්බන්ධ වුණා. නමුත් වැදගත්ම දේ මෙන්න මේ Twitter පණිවිඩය. මේක ගිය සතියේ ඔහු ලියලා තිබුණේ ඔහුගේ Twitter ගිණුමේ. ඔහු කියනවා ඔහුට කිසිම දවසක මේ තරම් ඔහු පසුපසින් ඉන්නවයි කියන එක දැනිලා නැහැ තාක්ෂණයෙන් කියලා. ඒ කියන්නේ ඔහුත් අද වෙනවා ඔහු මේ තාක්ෂණය කියන සීමාවේ ඔහු ඉදිරියෙන් ඉන්න කෙනා. ඔහුත් කියනවා අද වෙනකොට ඔහු තාක්ෂණයෙන් පිටිපස්සෙන් ඉන්නවයි කියලා ඔහුට දැනෙනවයි කියලා. අපි ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? මේ ඉන්නේ ජානා ඩෝගන්. ජානා ඩෝගන් කියලා කියන්නේ Google සමාගමේ ඉන්න principal engineer කෙනෙක් Gemini API එකත් එක්ක වැඩ කරනවා. API එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. Gemini API එකත් එක්ක වැඩ කරන principal engineer. මෙයා ගිය සතියේ කලින් සතියේ මම හිතන්නේ Twitter පණිවිඩයක් දාලා තිබුණා. මේක මුළු ලෝකෙ පුරාම ඉන්න ගොඩක් අය කතා කරන්න පටන් ගත්තා. මේක ඇත්තටම අර ප්‍රශ්න නිකන් අර බොදෝගොඩික ප්‍රශ්නයක් ඇති කරන එකක්. අර what කියන වගේ ප්‍රශ්නයක් ඇති කරපු Twitter පණිවිඩයක්. මේ Twitter පණිවිඩයෙන් මෙයා කියනවා Google සමාගම අවුරුද්දක් තිස්සේ කරන්න try කරපු project එකක් ඒගොල්ලන් හරියට map කරගන්න බැරි වෙච්ච project එකක් cloud මේ software coding ලියන්න පුළුවන් platform එක පාවිච්චි කරලා පැයක් ඇතුලේ කරගත්තා. මේක ඇවිල්ලා මහා පුදුමාකාර දෙයක් බවට පත් වුණා. එතකොට මේ තරම් වේගෙන් Cloud කියන software එක පාවිච්චි කරලා Cloud කියන large language model එක පාවිච්චි කරලා programming කරන්න පුළුවන්ද? Google සමාගමට විසඳන්න මෙච්චර capacity එකක් තියෙන Google සමාගමට විසඳන්න බැරි ප්‍රශ්නයක් අවුරුද්දක් තිස්සේ විසඳන්න බැරි වෙච්ච map කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් මේ Cloud කියන එකට පැයක් ඇතුලේ විසඳන්න පුළුවන් වුණා කියන්නේ මහා පුදුමයක්. මම කලින් පුද්ගලයෝ දෙන්න ගැනම කිව්වේ ඒගොල්ලෝ මේ AI කියන තාක්ෂණය සහ මේ වේගෙන් move වෙන ලෝකෙත් එක්ක වේගෙන් move වෙන මිනිස්සු. ඒගොල්ලන්ට දැනෙන දේවල් තියෙනවා, ඒගොල්ලන්ට පේන දේවල් තියෙනවා, ඒගොල්ලෝ විශ්වාස කරන දේවල් තියෙනවා. හිතන්න
ඒගොල්ලෝ ඉන්න ටෙන්ස් එකත් එක්ක ගත්තාම අපි මුකුත් නොකර හිටියොත් අපි සෑහෙන්න පස්සට යනවා. දැන් මම මේ ඔයගලන්ට පෙන්වන්න යන්නේ මම ගිය සතියේ කරපු LLM කියන වීඩියෝ එකේදී මම කිව්වා ChatGPT විතරක් නෙවෙයි large language model වලට තියෙන වෙන වෙන model වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ChatGPT වලට ලොකු competition එකක් තියෙනවා අනිත් large language models වලින්. මේ competition එකත් එක්ක එක එක large language models පාවිච්චි කරන එක එක purpose වෙනස් වෙනවා කියන එකත් මම කතා කරා. එතකොට ChatGPT මොනවටද පාවිච්චි කරන්න ඕනේ කියන ප්‍රශ්නේ මිනිස්සු අතරේ ඇවිල්ලා තිබ්බ මම දැක්කා පහුගිය මාසෙ විතර වගේ ඇතුලේ ගොඩාක් අය LinkedIn එක හරහා share කරලා තිබුණා ඒගොල්ලෝ ChatGPT subscription එක unsubscribe කරනවා කියලා. මොකද එකෙන් ඒගොල්ලන්ට වැඩක් නැහැ ඊට වඩා අනිත් tools ටික පාවිච්චි කරලා ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. මේ අතරේ ChatGPT එකෙන් අලුත් වැඩක් කරා. ඒ තමයි ඔයගොල්ලෝ ChatGPT එකට ගිහින් type කරන්න add කියන ලකුණ @ කියලා. ඒ අකුර වටේට මාක් එකක් තියෙනවා මේ පැත්තේ. ඕකේ. ඒක type කරපු ගමන් ඔයාලට පේන්න පටන් ගනි apps ගොඩක් Photoshop, Excel ඔක්කොම apps ටික මේකේ තියෙනවා. මේ මොකද්ද කරලා තියෙන්නේ? දැන් ChatGPT එකට මේ මාකට් එක ඇතුලේ compete කරන්න අර තියෙන models එක ටිකක් අමාරුයි. මොකද ඒ තියෙන capacities එක යන්න අමාරුයි. Gemini එකට Google එකේ සම්පූර්ණ support එක තියෙනවා. Cloud එක software engineers ලා ඒ පැත්තෙන් logical thinking පැත්තෙන් ලොකු market එකක් capture කරලා තියෙනවා. DeepSeek එක වෙනම market එකක් capture කරලා තියෙනවා. අනිත් large language models capture කරගෙන එනවා වෙනම market. ඒ අතරේ AWS කියන්නේ Amazon සමාගම වෙනම large language model එකක් introduce කරා. Elon Musk ගේ වෙනම large language model එකක් තියෙනවා Grok කියලා. මේ large language models කියන එක wide spread වෙලා තියෙන හැම තැනින්ම අලුත් models එනවා. එතකොට ChatGPT එකට මේක differentiate කරගන්න විදිහක් නැතුව ඒගොල්ලෝ කරේ ඕනම application එකකට අපි දැන් පාවිච්චි කරන application එකකට ඉක්මනින් AI එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහක් හැදුවා. එතකොට ආව හිතන්න example එකක් විදිහට ඔයා Photoshop පාවිච්චි කරනවා කියලා. ඔයාට photo එකක් edit කරන්න photo editing knowledge එක නැතුව type කරලා photo එකක තියෙන දේවල් ටික වෙනස් කරගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මේක system එක වෙනස් කරා. ඉක්මනටම ඒවට log වෙන්න පුළුවන්. තව ටිකක් සරල තැනකින් පටන් ගන්න. ඔයා හිතන්න ආයතනයක ඔයාට වාගෙම කියන පොඩි බිස්නස් එකක් තියෙනවා. නැත්නම් ඔයා ආයතනයක යම්කිසි ලෙවල් එකක ඉන්න මැනේජර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ආයතනයක වැඩ කරන අලෙවි අංශයෙන් වැඩ කරන සේවකයෙක්. ඔයාට සඳුදා උදේට හිතෙන්න පුළුවන් අපේ මෙහෙම ප්‍රොඩක්ට් එකක් තියෙනවා නමුත් ඒ ප්‍රොඩක්ට් එකේ මූව්මන්ට් එක මදි. නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක ඇත්තටම මූව් වෙනවද ගිය මාසවලට වඩා growth එකක් තියෙනවද නැද්ද? මේක ගැන ඔයා විශ්ලේෂණය කළා ඔයා report එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේක ගැන කතා කරන්න ඕනේ. මොකද්ද ඔයා කරන්නේ? ඔයාට සම්පූර්ණ system එකට ගිහිල්ලා ඔයාගේ sales මාස ගානක් තිස්සේ ඒවා download කරලා ඒ වගේ ඔයාට එන result ටික අරගෙන ඊට පස්සේ ඒ result එක්ක ඔයාට report එකක් හදන්න වෙනවා. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන් නම් ඔයාගේ phone එකෙන් නිකන් message එකක් දාලා right මේ X කියන product එක movement එක මදි ඒකේ growth එකක් නැහැ කියලා මට හිතෙනවා මේක ඇත්තද මේකේ growth එකක් තියෙනවද නැත්නම් growth එක වැඩි කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් වගේ දේවල් ටිකක් ප්‍රශ්න විදිහට අහපුවාම ඔයාගේ system එක ඇතුළට ගිහින් ඔයාගේ company එකේ system එක ඇතුළට ගිහින් මේ සියලුම විස්තර ටික හොයලා ඔයාට reply message එකක් දෙනවා මෙන්න මේ වගේ තැන් තමයි bottlenecks තියෙන්නේ. මේ වගේ තැන් වලින් ඔයාට growth එකක් ගන්න පුළුවන්. මේ area වලට ඔයා focus කරලා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක දෙනවා නම් ඒක වටිනවනේ. මේක දැන් මෙහෙමයි. දැන් හිතන්නකෝ නිකන් ඔයා ගිහිල්ලා large language model එකකින් මේ details ටික දීලා මේ product එකක් තියෙනවා මෙහෙම මේ එතකොට මේක කොහොමද develop කරන්න කියලා අහුවොත් ඒකෙන් දෙන උත්තරේ සමහර විට මාස ගාණක් පරණ data එකතු කරලා දෙන උත්තරයක්. හැබැයි ඔයා මේ හදන system එක ඇතුලේ ඔයාට very live data එක last Friday වෙච්ච sale එකත් calculate වෙලා එන විදිහට මේ system එක හදන්න පුළුවන්. ඒතකොට හරියම updated ඒ වගේම සෑහෙන ප්‍රමාණයකට accurate ඒ විතර නෙවෙයි ඔයාගේ internal data දන්න system එකක් හදාගන්න පුළුවන්. general data ගන්න නැතුව specifically ඔයාගේ product එකට ඔයාට අදාළ වෙන දේවල් ටිකත් එක්ක
හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම කතා කරේ යම්කිසි ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න පුළුවන් holistic view එකක්. 360 degree view එකක්. මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේ modern context protocol කියන system එකකින් විතරයි. ඒ ඒජන්ට් කෙනෙක් හදලා නැත්තම් ඒ ඒජන්ට් කෙනෙක්ව ට්‍රේන් කරවලා මේ වැඩේ කරව ගන්න පුළුවන්. දැන් අර කියපු විදිහට මේක වාගේ එක පැත්තකින් මේක වාගේ සිස්ටම් එකේ වාගේ ලයිව් ඩේටා ගැන දන්නවා. ලයිව් ඩේටා වලට ඔටෝමැටිකලි ට්‍රේන් වෙන සිස්ටම් එකක්. ජෙනරල් ඩේටා වලින් නෙවෙයි, ඔයාලට ජෙනරල් ඩේටාත් එකතු කරගෙන සමහර මාකට් එකේත් ලයිව් ඩේටා එකතු කරගෙන, කියන්නේ වාගේ කම්පැනි විතර නෙවෙයි අනිත් කම්පැනිස් වල වෙන දේවලුත් එකතු කරගෙන ඒ ටික ඔක්කොම එකතු වෙලා ඇනලයිස් කරලා හදලා දෙන උත්තරයක්, very purified උත්තරයක් ගන්න පුළුවන්කම තියෙනවා. මේක විතරක් නෙවෙයි. හිතන්න දැන් මැනුවලි මේ වැඩේ කරන්න ගියා නම් කොච්චරක් දේවල් කරන්න වෙනවද? ඊට අමතරව වෙන වෙනම ඒජන්ට්ස්ලා හදලා මේ වැඩේ කරන්න ගියා නම් එතකොට වෙන වෙනම කනෙක්ෂන්ස් හදන්න ඕනේ. ඒ කනෙක්ෂන්ස් වලට වෙනම රිසෝසස් ඕනේ. ඊට පස්සේ ඒක හැන්ඩල් කරන්න වෙනම මිනිස්සු ඕනේ. ලොකු ප්‍රශ්න ගොඩක්. තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් AI තාක්ෂණයේ තියෙන මේ large language model එකකින් ඔයා ප්‍රශ්නයක් අහපුවම ඔයාට උත්තරයක් දෙනවා. උත්තරේ ජෙනරේට් කරලා දෙනවා. හැබැයි ඔයාට බෑ මේක ඇතුලේ මේ අහන ප්‍රශ්නේ very relevant සහ very updated එකක් කරගන්න. ඒක ජෙනරල් උත්තරයක් නෙවෙයි. එතකොට මේ modern context protocol එකක් කියන එක universal plug එකක් වගේ. USB-C plug එක වගේ. හැම එකටම plug කරන්න පුළුවන්. ඕනම තැනකට plug කරලා ඒ තැන් වලින් ඕන කරන data ටික අරගෙන ඔයාට ඕන කරන දේ හදාගෙන ඕන විදිහේ උත්තරයක් ගන්න. මේක හරිම effective ඒ වගේම හරිම useful component එකක් වෙලා තියෙනවා අද වෙනකොට. උත්තරයක් ගන්න. හරි. ඔක large language model එකකින් කරන්න පුළුවන් updated නැත්නම් දැන් තියෙන data ටික type කරලා update කරලා පුළුවන් උත්තරයක් ගන්න. මේක විතරද මේකෙන් කරන්න පුළුවන්? නෑ. මේකෙන් ඇත්තම කිව්වොත් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ. කනෙක්ට් කරන්න බැරි software එකක් නෑ. කනෙක්ට් කරන්න බැරි system එකක් නෑ. කරන්න බැරි වැඩක් නෑ. manually කරන හැම වැඩක්ම software පාවිච්චි කරලා manually කරන හැම වැඩක්ම automate කරන්න. modern context protocol එක පාවිච්චි කරලා system හදන්න පුළුවන්. workflows හදන්න පුළුවන්. ඔයා වෙනුවෙන් වැඩ කරන තව කෙනෙක්ව හදාගන්න පුළුවන්. එතකොට එයාට එක ප්‍රොටෝකෝල් එකක් ට්‍රේන් කරපුවාම එක ප්‍රොටෝකෝල් එකක් දීපුවාම ඒ ප්‍රොටෝකෝල් එකට අනුව කරන්න ඕනේ වැඩ ටික කොම්ප්ලීට් කරනවා. මේකෙන් ඇත්තටම අපි හිතමු ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕනේ මැනේජර් කෙනෙක්. එයාට අනවශ්‍ය විදිහේ ડોකියුමන්ටේෂන් තියෙන ඔෆිස් එක කරන්න හරි බර්ඩන් එකක්. hideous work. document download කරගෙන apps වලට ගිහිල්ලා ඕන කරන data හොයලා market එකේ data හොයලා ඔක්කොම ටික කරලා ඉවරලා document එක හදනවා තව දවස් 4-5ක් නිකන් office එකේ එළියේ යාට හොඳ වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් office එකේ ඉඳන් marketing කරන manager කෙනෙක් හිටන් unwanted විදිහට කරන වැඩ ටික ඔක්කොම මේකෙන් automate කරන්න පුළුවන්. ඊට පස්සේ එයාට තියෙන්නේ marketing වැඩවලට strategic thinking වලට product development වලට new ideas වලට cognitive capacity එක පාවිච්චි කරන්න ඕනේ දේවල් වලට යාගේ time එක spare කරන්න පුළුවන් මේ unwanted වැඩ ටික එක දිගට කර ඉන්නවට වඩා මේකෙන් ඇත්තටම එක පැත්තකින් අපිට මෙහෙම හිතන්න පුළුවන් අපේ වැඩ replace වෙනවා කියලා හිතනවට වඩා ඇත්තටම වෙන්නේ අපේ වැඩ ලේසි වෙන එක. අපිට මේ වැඩ ටික ලේසියෙන් කරලා අර time එක අපිට ඇත්තටම දාන්න ඕනේ තැන් වලට හොඳ time එකක් දාලා හොඳ quality outcome එකක් ගන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න පුළුවන්. system වෙනස් කරන්න පුළුවන්. අපි කරන දේවල් කරන විදිහ වෙනස් කරන්න පුළුවන්. ගොඩක් දේවල්. company එකක වා කරන දේවල් ටික automate කරන තැනින් එහාට ඔයාලට මීට වඩා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. හිතන්න ඔයාලට හොඳ idea එකක් තියෙනවා නම් අලුතෙන් application එකක් build කරන්න. ඔයා දන්නවා ඔයා එක specific area එකක ඔයාලට domain එකේ ස්පෙෂලිටි එකක් තියෙනවා. අපි හිතමු ඔයා ඉන්නේ logistic company එකක. එතකොට මේ fleet
සිස්ටම් එක මැනේජ් කරන්න ඔයා දන්න දැන් යන සිස්ටම් එක එච්චරම efficacy එක පැත්තෙන් අඩුයි. ඔයාට ඒක ස්ට්‍රීම්ලයින් කරන්න පුළුවන්. ඔයාට ඒකට අයිඩියා එකක් තියෙනවා. right මේ අයිඩියා ගණන් එන්න එළියට. මේකත් එක්ක ඔයාට සුපර් ලෙවල් එකේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න ඕන. ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයා හිතන්න ඔයා ડોක්ටර් කෙනෙක්. හැමදාම දකින්න දේවල් ටිකක් තියෙන එරර්ස් ටිකක් තියෙන මේ ටික ෂෝට් අවුට් කරන්න ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න. ඒකට ඔයාලට අයිඩියා එකක් තියෙනවා. අරන් එන්නේ ඒ අයිඩියා එක එළියට. ඔයා වෙන මොකක් හරි අදිනම පල්ලෙහාම ක්ලරිකල් ලෙවල් එකේ වැඩ කරන සේවකයෙක් වුණත් ඔයාට වෙනස් විදිහ අයිඩියා එකක් තියෙනවනේ මේ අයිඩියා එක අරන් එන්නේ එළියට. වැදගත්ම දේ මොකක්ද? කිසිම කෝඩින් නොලෙජ් එකක් නැතුව මේ හැම දෙයක්ම ඩෙවලොප් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ මොඩර්න් කොන්ටෙක්ස්ට් ප්‍රොටෝකෝල් එකක drag and drop system වලින් ඇත්තටම හොඳ system හදන්න පුළුවන්. එකම දේ අපිට ඕනේ හොඳ ideas තියෙන හොඳ ගැම්මක් තියෙන determination එකක් තියෙන මිනිස්සු. දැන් ඇත්තටම අපි හැමදාම කතා කරන දැන් ලංකාව ඇත්තටම රටක් විදිහට ඉස්සරහට යන්න කරන්න ඕනේ දේවල් කතා කරනවානේ. දැන් රජයනොත් එක එක සිස්ටම් හදනවා, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරනවා. මේ දේවල් ඇත්තටම වටිනවා. ඒ වගේම මම දැක්ක කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමා එක වීඩියෝ එක කතා කරලා කියනවා මේකට ඕන කරන හැම පහසුකමක්ම දෙන්නම් ඔයගොල්ලෝ වැඩ පටන් ගන්න කියලා. ඉතින් පටන් ගමු. කම්පැනි 1000ක් හැදුවොත් ලංකාව ඇතුලේ පොඩි, ඒ කියන්නේ ලොකුවට නෙවෙයි. අපි පොඩිවට හැදුවොත් ඔය කියන මාකට් එක අපි ටච් කරන්න ගියාත් අපිට ඇත්තටම ලොකු ඩොලර් ප්‍රමාණයක් ලංකාව ඇතුළට ගේන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. මොකද අපි හදන මාකට් එක අපි ගිහිල්ලා මේ යුරෝප් ඊට පස්සේ ඇමරිකා අල්ලන්න try කරන වෙනුවට අපිට ඊට වඩා ගොඩාක් ලේසි අඩු රිසෝසස් ප්‍රමාණය පාවිච්චි කරලා මේ ඇෆ්‍රිකන් රටවල් ටික, එතන රටවල් 40 ගණක් තියෙනවා. ඒෂියන් රටවල් ටික, සවුත් ඊස්ට් ඒෂියා රටවල් ටික, ඕනනම් ඕස්ට්‍රේලියාව පැත්තට. මේ වගේ රටවල් ටික අපි කැප්චර් කරොත් අපිට ලොකු මාකට් එකක් අල්ලන්න පුළුවන්. අද වෙනකොට සිංගප්පූර්, සවුත් කොරියා කියන්නේ ආර වේගෙන් මේ ඔටෝමේෂන් එක යන රටවල්. ඒ රටවල් වලට ඕන කරන රිසෝසස් අපි ගාව තියෙනවා. අපිට පුළුවන් ඩෙවලොප් කරන්න ඒ රිසෝසස්. මේකේ වැදගත්ම දේ software knowledge එකක් නැතුව කරන්න පුළුවන්. බල ඉන්න දෙයක් නැහැ. පටන් ගන්න නැති. tools තියෙනවා කියනවා. දැන් tools තියෙනවා තමයි. ඒවා මොනවද කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඒක නිසා මේ tools එකින් එක ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒවට adapt වෙන්න ඕනේ කොහොමද? මේ පාවිච්චි කරද්දී තියෙන knowledge එක මොන වගේ එකක්ද? මේ හැමදේම කතා කරනවා ඉස්සරහට එන වීඩියෝස් වලදී. අපි වීඩියෝ සීරීස් එකක්ම කරනවා මේ software එකක අපි initially web application එකකින් පටන් ගමු. web application එක front end එකේ UI එකේ ඉඳලා back end එකට එනකම්. ඊට පස්සේ memories සහ මේ data management පැත්තට එනකම්. මේ හැමදේම code නැතුව, coding knowledge එකක් නැතුව, software knowledge එකක් නැතුව handle කරන්නේ කොහොමද? ඒවා එකින් එක adapt වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ හිමිට කියලා දෙනවා. මේකත් එක්ක රැඳිලා ඉන්න. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි 2026 ඉවර වෙද්දී හොඳ ආයතන ටිකක් දී කරන්න උත්සාහ කරනවා. තවත් වීඩියෝ එකක්